කොමසාරිස්තුමාද? ලොකුම ප්‍රශ්නේ තමයි වැඩ කරන වෙලාවක කම්කාවරු කොමසාරිස් කොහමද ඇතුලේ ඉන්නේ? ඇතුලේ ඉන්නේ. අද ආයෙත් නිවාඩු කියන්නේ. එතකොට ආයෙත් නිවාඩුවක් බෝනස් එකෙන් කුට්ටිය දීලා එයාලා මෙතන ළමයි කැඳව ගත්තේ. අද මේ කොමසාරිස්තුමාට මේ සාක්ෂිත් එක්ක අපි මේක පැමිණිලි කරන්න. එතකොට ආයෙත් නිවාඩු දීදී අපි ළමයිව කැඳව ගත්තේ මේ දෙයට ගේට්ටුව ගාවට අපේ දේ කරගන්න. මෙතන ප්‍රශ්නයක් ඇති ගන්න නෙවෙයි. එතකොට ආයෙත් නිවාඩු දීදී HR මැනේජර් සහ ඇතුළු කාර්ය මණ්ඩලය කොහොමද කොමසාරිස්තුමා ඇතුළට ගෙන තියලා ළමයිව ඇතුළට අරගෙන මීටින් එකක් පවත්වන්නේ. අපි අහන්නේ ඒක. එයා ගෙලින්ම ඇතුළේ. එතකොට අයියා මීඩියාකට මුහුණ දීලා ළමයි එක්ක මේ දේ කතා කරන්නේ. වෙන වැඩක් නැහැ මේක. අපිට සාධාරණ අපිට මේකට ඕනේ. 8 වෙනිදා මෙයාලා අපිට නිවාඩු දුන්නේ වැඩත් අඩුයි කියලා ආයේ 20 පටන් අර ගන්නවා කියලා. අපි දැන් 20 අවුරුදු ඉවර වෙලා 20 වැඩට එන්න බලන ඉන්නකොට මෙයාලා ගෲප් වලට අපිට මැසේජ් දැම්ම 20 වැඩ කරන්නේ නැහැ. තාම අපිට බඩුව ඇවිල්ලා නැහැ මෙහෙමයි කියලා. මේ ඊට පස්සේ දින කල් ගියා. කල් ගිහිල්ලා අපිට මේ සෙනසුරාදා දාලා තිබ්බා මේ 11 වෙද්දී ආයතනයට එන්න නව පත්වීම් බාර ගන්න අලුතෙන් ෆැක්ටරි අරගෙන තියෙනවා කෙනෙක් කියලා. අපි ආවහම මෙයාලා අපිට කරේ අපි ඔක්කොටම කතා කරෙත් නෑ. අපේ JCC සමාජිකයෝ කියලා ඉන්නව කට්ටිය ලයින් වලට එක්කිනා ගාන එයාලට කතා කරලා කිව්වා මෙහෙම මේ ෆැක්ටරි අරගෙන තියෙන අලුත් කෙනෙක් මේ අපේ අස්සීම අස්සම් කරලා මේ අපිට දීලා තියෙන අස්සීමක් අපි ගියනේ අස්සම් කරන්න අලුත් ළමයිට තමයි කතා කරලා තිබ්බේ අලුත් නම්බර් වලට. ඒ ළමයිට ගියාම ලියුමක් දීලා ඒකේ අස්සම් කරලා තිබ්බා. ඒකේ සහසුද්දෙන්ම තියෙනවා මේ ආයතනයේ මේ කිසිම මේ ඒ අලුතෙන් දෙන ආයතනයට අපේ මේ නිවාඩු එතකොට අපිට මේ වන්දි මුදල් ඒව හැම දෙයක්ම ගැටිවිටි හැම දෙයක්ම ඇරලා තමයි අපි ඒ ආයතනයට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඒක අපිට වෙන ලොකු අසාධාරණයක් නේ. මේක ඉන්නවා අවුරුදු 20 15 18 ඒ වගේ සේවයේ පිරිච්ච ළමයි. කිසිම දෙයක් නැතුව කිසිම මුදලක් නැතුව ළමයි කැමති නෑ එහෙම වෙන ආයතනයකට යන්න. මෙයාලා අපිට කියන්නේ ඒ ආයතනයෙන් අපිට හැම දෙයක්ම දෙනවලු. අපි කොහොමද එහෙම විශ්වාස කරන්නේ? මේක අපිට මෙහෙම ලියුමක් දීලා අපිට දුන්නාට අපිට විශ්වාස නෑ ඒක. මේ එහෙම ආයතනයකුත් නැහැ අපි හොයලා බැලුවාම. බලෙන් අස්සම් කරන්න කියනවා ළමයිට මේ වෙලාව වෙද්දි අස්සම් කරලා ඉවර කරන්න කියනවා. අපිට අස්සම් ආයෙ ගන්නෙ නැහැ කිව්ව ළමයිට එක ප්‍රශ්න කරා මේගොල්ලෝ අපිට. ඉතින් අපිට එහෙම කරන්න බෑ. අපේ මේ මාස ගාණක් තිස්සේ අපිට වැඩ නැතුව කිය අපිට එහෙම කරා. කෑම දෙන එක නැති කරා. කෑම එක හරි අපි හැමදේම විවසගෙන හිටියා අපිට රස්සාව තියෙනවනේ කියලා. බෝනස් එක අපිට දුන්නේ. අපි ඒකත් ඉවසුව කමන්නේ දැන් මේ ආයතනයේ ප්‍රශ්නයක තියෙන නිසා. ඒත් අපිට මේ දෙන හැමදේම නැති වෙලත් අපි හැමදේම ඉවසගෙන හිටියා. දැන් අපිට අලුත් කෙනෙක් ගත්තා නම් අපි කියන්නේ අපිට ඒ අලුත් කෙනා ආවිල්ලා කතා කරන්න ළමයිට විශ්වාසයක් ඇති වෙන විදිහට වැඩ කරන්න කියලා. වැරදීමක් කිව්වනේ. මේ කොලේ වැරදීමක් කියලා දෙනවා කියලා යාලා කිව්වා. මේ කොලේ වැරදීමක් කියලා. වැරදීමක් කියලා කියන්නේ මේ විදිහට අපි එකතු වුණාම අපිට කලින් WhatsApp ඒ කියන්නේ එක ගෲප් වලට දැම්ම කාගේට තියෙන WhatsApp එකට අක් ගලගන්න මේ දාලා තිබ්බනේ මේ විදියට එකතු වෙන්න එපා. ඒ මුණුත් මේ ෆැක්ටරිය මේ විදියට මේ දැනුත් එයාලා කියන්නේ අලුතෙන් ගත්ත ආයතනේන අපිට දැන් එයාලා කිව්වේ නෑ ගන්න දවසක් කිව්වේ නෑ. අද කියනවා බදාදට එනවලු ඒගොල්ලෝ. මේ එයාලා අපිව පිළිගන්න බදාදට එනවලු. එයාලා මේ වෙනකන් එහෙම කතාවක් කිව්වේ නෑ අපිට. මේ ලියුමේ තවත් තියෙනවා මේ 2026 5යි 1 වෙනි දිනට හෝ ඊට පෙර අපි ලැබීම අනිවාර්ය වේ. ඒ කියන්නේ මේක කියන විදියට මේ ලියුම පළවෙනිදා වෙද්දි මෙහෙට අස්සම් කරලා ලැබෙන්න ඕන. ඒ කියන්නේ අපිට දෙන ලියුම් ටික පළවෙනිදා වෙද්දි අස්සම් කරන්න ලැබෙන්න ඕන. ඔව්. දාව මැසේජ් එක කොහොමද? මේ අපි දැන් ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ මෙච්චර කල් බලාගත්ත අපි ගලපති ඉන්න මේ ඉන්න පොලිසියෙන් ඉන්න ලේබර් ඩිපාර්ට්මන්ට් 10 දෙනෙක් එන්න කෝකලා 10 දෙනෙක්
ඒගොල්ලෝ කරගෙන අපි සාකච්ඡා කරමු මේ අද දාගන්න කට්ටියටම. ඉතින් අතන කතා කරන්නේ එකපාරට 10ක් අරගෙන ආයේ එළියට ඇවිල්ලා ඔයගොල්ලෝ කතා කරන එක එකපාරේ එතන කතා කරගෙන ඉවරයි ඉතින් අවුරුදු දිමාඩු දුන්නා. ඉස්සේ වැඩ පටන් ගන්නවා කියලා කිව්වේ. එතකොට මේ ගාමන්ට් එක විකුණනවා කියලා අපි දන්නේවත් නෑනේ. අපි කතා කරලා ඉස්සරහම ඕන දෙයක් ඊට පස්සේ බලමු ඊළඟ නිවාඩුවක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ විදියටම තමයි දෙලේකේ තව ආයතන දෙකක් ටියු කලෙක්ටර් කියලා එකට මාරු කරේ. සම්කාර කාලේ ගියානේ මේ සේල් අපිට පොල් දාලා කිව්වම මේ සේල් එන්න කිව්වනේ. එන්න කියලා ඒතරවත් ගත්තේ නෑනේ. දැන් මීඩියා එකේ පෙන්නපු ගමන් සේල් මූණ අනිත් පැත්ත අරගෙන එතුළට ගියා. අපි පිට නීතියකට ගියා කි කොමසාරිස් නේ අල්ලස් අරගෙන. කොමසාරිස් අම්කරුවනේ ඉදිරිපත් වෙන්නේ. මීඩියා එකේ එයානේ කතා කරන්න ඕන කම්පොත් ඒ කොමසාරිස් අයිලා පොඩ්ඩක් අහන්න. දැන් කම්පැනි කියනවා මට ලෝයර්ට විදියට ඇතුළ එන්න පුළුවන්, යුනියන් විදියට ඇතුළ එන්න බෑ කියලා. ඒ වගේ ඒගොල්ලන්ට කියන්න බෑ. ඒක සම්පූර්ණම නීති විරෝධී වැඩ එක. ඕගොල්ලන් තීන්දුව කරා නම් ඕගොල්ලන්ව යුනියන් රිප්‍රසන්ට් කරන්න ඕනේ කියලා. රිප්‍රසන්ට් කියන්නේ සිංහල වචන මොකද? රිප්‍රසන්ට් කරන්න ඕනේ කියලා ඕගොල්ලන් තීන්දුව ඕගොල්ලන් මට ලෙටර් එක දීලා තියෙනවානේ දැන්. වාණිජ කාර්මික සේවක සංගම ඕගොල්ලන් වෙනුවෙන් පෙනින් සිටින කියලා තියෙනවානේ. එතකොට ඒ වාගේ ඕගොල්ලන් කියලා තියෙනවා නම් කම්පැනිට කියන්න බෑ, යුනියන් එන්න බෑ කියලා කියන්න බෑ. ඒ වාගේ කිව්වා නම් ඒක නීති විරෝධී වැඩ. ඕගොල්ලන්ගේ අපි විශ්වකට හරි ඉන්න කිව්වා අපි ඒකයි කතා කරන්න. අපි කතා කරන්න කැමතියි ඕගොල්ලන්ගේ තියෙන හැම ප්‍රශ්නයක්. සර් එහෙම කතා කරන්න කැමතියි. මම කම්කරු නිලධාරියෙක්. සර් ID එක පෙන්නන්න. මම ID දැන් නිලධාරියෙක්. ඒ අසාධාරණ නීතියක් නේද? අපි ඕගොල්ලන්ට සාකච්ඡාවකට එන්න කිව්වා. අපි ඕගොල්ලෝ වෙනුවෙන් සම්පූර්ණ දෙපාර්තමේන්තුවත් එක්ක සමග සාකච්ඡා කරපු ගැටළු ටිකට අවශ්‍ය විසඳුම් සඳහා සකස් කරපු ලිඛිතයකට අපි WhatsApp එකකින් ඕගොල්ලන්ට දැනුම් දෙන්න. අපි හෙට දිනේ පිට සාමාන්‍ය පරිදි ආයතනයේ වැඩ කටයුතු විස්තර කරගෙන යනවා. සියලු දෙනාට වැඩට එන්න පුළුවන්.